මීගමුව බන්ධනාගාරය තුළ සිදුවුණු දරුණු නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත විමර්ශන කටයුතු බාර දීමෙන් අනතුරුව අධිකරණය වෙත ඊයේ දිනේ පළමු වතාවට එම විමර්ශනයන්ගේ ප්‍රගතිය හෙළිදරව් කිරීමට ලක් වුණා. මීගමුව බන්ධනාගාරය තුළ මෑතකදී ඇති වූ දරුණු නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳ විමර්ශන පොලිසියෙන් ගලවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දීමෙන් අනතුරුව ඔවුන් විසින් මේ වන විට සිදු කර ඇති විමර්ශනවල ප්‍රගතිය පළමු වතාවට ඊයේ දිනේ අධිකරණ හමුවේ ඉදිරිපත් කළා. මෙම දරුණු ගැටුම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 10ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මීට පෙර 8ක් වාර්තා වූ අතර තවත් නිලධාරීන් දෙදෙනෙකු ඊයේ දිනේ මිය ගියා. මියගිය පිරිස අතර බන්ධනාගාර නිලධාරීන් හා බන්ධනාගාර හදිසි උපක්‍රමික බලකාය නම් බන්ධ පොලිසි නිලධාරීන්ද වෙනවා. රජයේ පාර්ශ්වයෙන් බන්ධනාගාර කොමසාරිස්වරයාගේ හා පොලිසියෙන් රටට ප්‍රකාශ වුණු කරුණු හා ඊයේ දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ඉදිරිපත් කර තොරතුරු අතර සම්පූර්ණයෙන්ම පරස්පරතාවයක් පවතින බව නිරීක්ෂණය වී තිබෙනවා. මෙතෙක් මහා ජනතාවට ප්‍රකාශ කළේ අසත්‍ය තොරතුරු යන පිළිබඳ සැකයක් මතුවන තරම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ කරුණු වෙනස්මකක් ගෙන ඇතැයි වාර්තා වනවා. විමර්ශන කටයුතු යටතේ මේ වන විට පුද්ගලයන් 287 දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර රයින්දවියන් 141ක් හා බන්ධනාගාර නිලධාරීන් 136ක් මෙන් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 9 දෙනෙකුද වෙනවා. මෙම ගැටුම වර්ධනය සඳහා වැලිකඩ බන්ධනාගාරයෙන් බන්ධ පොලිස් නිලධාරීන් 89 දෙනෙකු මීගමුවට රැගෙන ගොස් තිබුණා. මෙම සිද්ධිය ස්ථානයේ සිදු කළ සෝදිසි කිරීම්වලදී බන්ධනාගාරය ඇතුළත තිබී කිනි අවි භාවිතා කළ බවට සාක්ෂි ලෙස හිස් පතුරම් කොපු 271ක් සොයාගෙන තිබෙනවා. T56 ගිනි අවි වලට හිස් පතුරම් කොපු 249ක් හා මිලිමීටර් 9 අවි වලට අයත් හිස් පතුරම් කොපු 22ක් අතර වනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ තහවුරු කිරීමට උත්සාහ කර ඇති පරිදි මේ මුළු ගැටුමම නිර්මාණය වී ඇත්තේ කටුවැල්ලේගම සුරේෂ් නම් රැඳවියා මුල් කොටගෙනයි. මෙම රැඳවියාට දිනකට ශාරීරික ව්‍යායාම් සඳහා ලබා දී ඇත්තේ විනාඩි 30ක පමණ කාලයක් වන බව වාර්තා වන අතර මෙම කාලය Tamanට ප්‍රමාණවත් නොවන බව පසමින් ඔහු බන්ධනාගාර නිලධාරියෙකු හා බහින්බස්වීම හා ගැටුමක් ඇති කරගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ සමස්ත බන්ධනාගාර කැරැල්ලටම මුළු සිද්ධිය මේ සිද්ධිය බවයි. පසුව සුරේෂ් නම් රැඳවියා කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් නොව රඳවා සිටි වාට්ටුවල වෙනස්කම් සිදු කර ඇති අතර ඔහු මුලින් රඳවා සිටියේ යම් පහසුකම් තිබූ A1 වාට්ටුවේ බවට වාර්තා වන අතර ගැටුමෙන් අනතුරුව ඔහු පහසුකම් අඩු L වාට්ටුවකට මාරු කිරීමට උන් පියවරගෙන තිබුණා. එහිදී L වාට්ටුවේ සිටි අනිකුත් පිරිස් සමගද සුරේෂ් ගැටුමක් ඇති කරගෙන ඇති අතර ඔහු නැවතත් A1 වාට්ටුව වෙත මාරු කිරීමට සිදුව තිබුණා. නැවතෙම වාට්ටුවට මාරු කිරීමෙන් අනතුරුව බන්ධනාගාරය තුළ මහා පරිමාණයේ ගැටුමක් ඇවිලී ගොස් ඇති අතර ඉන් දෙදෙනෙකු මිය ගොස් 36 දෙනෙකුට තුවාල සිදු වී තිබුණා. මෙම නොසන්සුන්කාරී තත්ත්වය අතරතුර රැඳවියන් විසින් බන්ධනාගාරයේ පාලන කාර්යාලය හා ඖෂධ හාල කඩා බිඳ දමා විනාශ කර ඇති බවත් සිරකරුවන් වහල්වල් මතට නැග උද්ඝෝෂණය කර ඇති බවත් ඖෂධ හාලෙන් පැහැරගත් මනෝවෛද්‍ය ප්‍රතිකාර සඳහා ගන්නා පෙති විශාල වශයෙන් භාවිතා කර මත්වී කලහකාරී ලෙස හැසිරී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කළා. මීට අමතරව බන්ධනාගාරය තුළ සවිකර තිබූ සියලුම CCTV කැමරා පද්ධතිද ඔවුන් විසින් සම්පූර්ණයෙන්ම කඩා විනාශ කර ඇති බවත් වාර්තා කර තිබුණා. එමෙන්ම බන්ධනාගාරයේ ප්‍රධාන ඇතුළීම් දොරටුව ලෙස ඉදිරිපසින් ලී දොරක් හා ඊට පිටුපසින් ශක්තිමත් යකඩ දොරක් පවතින බවත් මේ දොරවල් දෙක අතර අඩි 20ක පමණ ඉඩක් ඇති බවත් බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා වන ගිනි අවි තැන්පත් කර තිබුණේ මෙම කොටස් තුල බව වාර්තා වනවා. රාත්‍රී කාලයේ ප්‍රචණ්ඩ ලෙස හැසිරුණු සිරකරුවන් ඇතුළත යකඩ දොර කඩාගෙන මෙම මැද කොටසට කඩා වැදී එහි තිබූ ගිනි අවි හා පතුරම් ඔවුන්ගේ බාරයට ගෙන ගොස් තිබුණා. සිරකරුවන් විසින් එසේ පැහැරගත් අවි වලින් වෙඩි තැබීම ආරම්භ කර ඇති බවත් ඊට ප්‍රතිචාර වශයෙන් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශවලට බන්ධනාගාරය තුළට වෙඩි ප්‍රහාර එල්ල කිරීමට සිදු වූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා. ගැටුම සිදු වූ දිනේ සුරේෂ්ට කිසිදු ශාරීරික පහරදීමක් හෝ තුවාලයක් සිදු වී තිබුණේ නැහැ. ඔහු මීට පෙර මීගමුව
උසාවි භූමියේදී සිදු වෙඩිවැදීමකින් කකුලට හානි වී සිටි අය මීට පෙර බන්ධනාගාර අභ්‍යන්තරයෙන් ලැබුණු තොරතුරු අනුව සමාජගත වී තිබුණේ සම්පූර්ණයෙන්ම වෙනස් කතාවකි. එයට අනුව බන්ධනාගාරය තුළ මද්ද්‍රව්‍ය ජාවාරණයේ දෙන සංවිධානාත්මක කල්ලි දෙකක් අතර දීර්ඝ කාලයක සිට බල අරගලයක් පැවතුණු බවත් බන්ධනාගාරයේ සිටි ඇතැම් දූෂිත නිලධාරීන් විශ්‍රාම යාම හෝ මාරු වී යාම නිසා කලින් වරප්‍රසාදලත් එක් කල්ලියක බලය ගිලී යාමත් මෙයට හේතු වශයෙන් කලින් සමාජගතව තිබුණා. තවද ගැටුම පාලනය කිරීමට පිටතින් බන්ධ පොලිසියවත් හදිස්සි උපක්‍රමික බලකායේ නිලධාරීන් ඇතුළට යවා තිබේ. නමුත් බන්ධනාගාරයේ ඇතුළත පරිසරය හා සිරකරුවන් පිළිබඳ හොඳ අවබෝධයක් තිබෙන්නේ මීගමුව බන්ධනාගාරයේ නිලධාරීන්ට. සිරකරුවන් පහර දීම ආරම්භ කළ සැනින් මීගමුවේ නිලධාරීන් වහාම දිවිත් යකඩ දොරෙන් පිටත ආරක්ෂිත කලාපයට පැනදුව වී තිබේ. නමුත් ඇතුළත පරිසරය ගැන කිසිදු අවබෝධයක් නොතිබූ පිටතින් ගිය බන්ධ පොලිස් නිලධාරීන් කොටු වී සිරකරුවන්ගෙන් මිය යන තෙක්ම දරුණු ලෙස ගුටි කෑමට ලක් වී තිබේ. ඇතැම් වාර්තාවලට අනුව වුණ දනගස්වා පහර දුන් බවද බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් එළියට පැමිණ තිබේ. කෙසේ වෙතත් මෙම තොරතුරු පිරික්සීමේදී පිනියන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කරන නවතම කරුණු හා බන්ධනාගාරයේ ඇතුළතින් සිදු වූ බවට වාර්තා වූ කරුණු අතර විශාල නොගැලපීමක් තිබෙන බවයි.